කවුරු හරි දොරට තට්ටු කරා කියලා. එහෙම නැත්නම් කෝලින් බෙල් එක ගැහුවා කියලා දොර අරින කෙනෙක්ද ඔයා? එහෙනම් ඔයාටයි මේ පණිවිඩය. මෙන්න මේ නිවුස් එකේ වාර්තා වෙන්නේ ජපානයේ ටෝකියෝ නගරයේ වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් රියු ගක්සේ කෙනෙක් ස්ටුඩන්ට් වීසා එකෙන් ආපු කෙනෙක් ඉන්න අපාර්ට්මන්ට් එකක ජපාන් මිනිස්සෙක් රින්ගපු සිද්ධියක්. ඉතින් මේකෙදි මේ ජපාන් මිනිස්සයා ඩෝර් බෙල් එක ගැහුවට පස්සේ මේ කොල්ලා ගිහලා දොර ඇරලා තියෙනවා. දොර ඇරපු අවස්ථාවේ මේ ජපාන් මිනිස්සයා ඔළුවෙන් තද පහරක් ගාලා තියෙනවා මේ කොල්ලා පස්සට ඉසික් වෙන්න. ඒ අතරතුරදී ඇතුළට ගිහින් කිචන් එකේ තියෙන පීහ අරගෙන මේ ජපාන් මිනිස්සයා. ඉතින් මේ ගොඩක් අපාර්ට්මන්ට් වල මේ කිචන් එක ළඟයි මේ මේන් ඩෝර් එකට. ඉතින් අර පීහ පෙන්නලා මෙයා ඉංග්‍රීසි වලින් කියලා දිනවා give me wallet කියලා. එතකොට රියු ගක්සේ කෙනා මෙයා ජපනිස් වලින් අහලා තියෙනවා නන්දේ කියලා. ඉතින් අනිත් පැත්තට ආයේ ජපාන් මිනිස්සයා ජපනිස් වලින් සයිෆෝ දසේ කියලා පර්ස් එක දීපන් කියලා දිනවා. ඉතින් ඒ අතර කොල්ලා කොහොම හරි මෙයාත් එක්ක පොර බැඳලා තිනා මේකෙන් බේරෙන්න. ඒ අවස්ථාවේදී කොල්ලා තුවාල වෙලා. කොල්ලා තුවාල වෙච්ච එක දැකලා ජපාන් මිනිස්සයා බය වෙලා මෙයා එතනින් පැනලා ගිහිල්ලා දිනවා. ඉතින් මෙන්න මේ වගේ සිද්ධි වලට අපේ කට්ටියටත් අපිට ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කවුරුේ ඩෝබෙල් එක ගැහුවා කියලා හෝ දොර තට්ටු කරා කියලා දාංගල දොර අරින්න එපා. සමහර අපාර්ට්මන්ට් වල කැම් එකක් තියෙනවා ඒකෙන් චෙක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දොරේ පොඩි සිදුරක් තියෙනවා ඒකෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ දොරේ තියෙනවානේ ගොඩාක් අපාර්ට්මන්ට් වල තියෙනවා මේ චේන් ලොක් එකක් හරි නැත්නම් මේ පොඩි ලිවරයක් හැන්ඩලයක් වයි තියෙනවා හෙට මෙහෙට දාගන්න. මෙන්න ලොක් එක දැම්මම දොර සම්පූර්ණයෙන් ඇරෙන්නේ පොඩි ગેප් එකක් තියෙනවා එතනින්. එතකොට මේ එලින්න කෙනාට උනත් දොර ඇදලා මේ එයාට අරින්න බෑ. ඉතින් මේක සේෆ්ටි. ඉතින් ගොඩක් ජපාන් මිනිස්සු සාමාන්‍යයෙන් දොර අරින්නේ නැහැ සම්පූර්ණයෙන් අර ලොක් එක දාලා ඇයි කියලා අහනවා. මේ ඩෙලිවරි කරන කට්ටියම දන්නේ නැති. ඉතින් ඒ නිසා මෙන්න මේවට පුරුදු වෙන්න පාවිච්චි කරන්න. අපිත් මුල් කාලේ ඒවා පාවිච්චි කරේ නැහැ මේ කම්මැලිකමට අපි පුරුදු නැති නිසා. නමුත් මෙන්න මේ වගේ දේවල් ලොක්ස් එහෙම තියෙනවා නම් ඒවා පොඩ්ඩක් මේ පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මොකද මේ කරදර වැටුනම තමන්මනේ අමාරු වැටෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ දේවල් වෙනුත් පරිස්සම් වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.